නම සිහි කරන විටදී පවා සංවේගය උපදවන්නා වූත් අතීතයේ දෙස බලන විට සාහසික සිදුවීමක ඡායා අවුලුවන්නා වූත් අරන්තලාව එහි යන එන හැමගේ දෙනෙත කඳුලින් පුරවන්නට තරම් සංවේදී මතකයක් බවට පත් වෙලා 1987 වසරේ ජූනි මාස 2 වෙනිදා අම්පාර මහා විහාරයේ ඉන්ද්‍රසාර හිමියන් සහ ධර්මාරාම හිමියන් ප්‍රධාන සංඝරත්නයේ 43 නමක් කැලණිය රජමහා විහාරයේ බලා පිටත් වුණා. ඒ අතර පුංචි සාමණේරයන් වහන්සේලාද වුණා. එවන විටත් කොටි ත්‍රස්තවාදයේ රට පුරා ගිනිදැල් අවුලුවන සමයක්. එදා මෙකී අමිහිරි මතකය ඇති කරන්නටත් එකී කුරිරු ත්‍රස්තවාදයේ හේතු වුණා. භික්ෂූන් වහන්සේලාගේ ගමන අතරතුර නුවරතැන්න ගම්මානයේදී LTTE ත්‍රස්ත සංවිධානයේ සන්නද්ධ ත්‍රස්තවාදීන් 20 දෙනෙකු විසින් පාළු මාවතේ ගමන්ගත් බස් රථය නවත්වන්නට වුණා. පසුව අරන්තලා වනාන්තරයට එම බසය පදවන ලෙසට බස් රියදුරාට නියෝග කළා. ඒ වන විටත් යම්කිසි නපුරක් සිදුවන්නට යනවා යයි බියසිතූ පුංචි සාමණේරයන්න් වහන්සේලා අරන්තලා වනය සිසාරා විලාප තබන්නට වුවත් එය ඇසුණු කිසිවෙක් එකී වන මැද සිටියේ නැහැ. ඝන කැලෑවේ ඇතුළටම ගොස් බස් රථය නැවැත් වූ මොහොතේදීම ම්ලේච්ඡ ත්‍රස්තවාදීන් බසයේ සිටි භික්ෂූන් වහන්සේලාට වෙඩි තබන්නටත් කඩු සහ පිහිපහරින් කපා කොටා මරා දැමීමටත් පටන් ගත්තා. විලාපය එක හඬින් නැගිද්දී බසය සැනකින් ලේවිලක් බවට පත් වූයේ ත්‍රස්තවාදයේ ක්‍රූරත්වය ලොවට පසක් කරමින්.